අයිබෝන් ළමයි මං හිතනවා මේ වීඩියෝ එක බලනවා කියන්නේ 2025 මේ මාර්තු වල විභාග ලියන්න ඉන්න එක්කෙනෙක් කියලා. එතකොට මුලින්ම ඔයාලට කියන්න ඕනේ ඔයාලට ලකුණු 40කට 50කට වැඩිපුර තියෙනවා නම් ඔයා මේ වීඩියෝ එක බලන්න එපා. හරි? ඔයාගේ වෙලාව අපරාධයි. ඔයා මේ වෙලාවේ වෙන වැඩක් කරගන්න. ඒ නිසායි කියන්නේ. ඊට අඩුවෙන් ඔයා ෆේල් මට්ටමක ඉන්නවා නම් ඔයාට C මට්ටමක් නැත්තම් S එකක් 100 කොහොම හරි දාගන්න ඕන නම් ඔයා මෙන්න මේක හොඳට අවබෝධයෙන් බලන් ඉන්න. හරි පිස්සු නටන්න එපා. අවබෝධයෙන් අහන් ඉන්න. ඔයාට අනිවාර්යෙන් මේ ටික බලාගෙන ගියොත් S එකක් C එකක් ගන්න පුළුවන් ෂුවර්මයි. හරි. ඔයාලා මුලින්ම බලා ගන්න ඕන ළමයි වර්ගඵලය. හරි? වර්ගඵලය කියන්නේ තල රූප වල වර්ගඵලය. වෘත්තය ඊට පස්සේ ට්‍රැපීසියම ඒ වගේ වර්ගඵල ආශ්‍රිත සූත්‍ර ටික හරියට බලාගෙන ඒ ආශ්‍රිතව ගණන් ටිකක් හදන්න. හරි 2000 මම ඔයාලට රෙකමන්ඩ් කරනවා 2016 ඉඳලා 2020 දක්වා ඒ පාස් පේපර්ස් 4 වගේ ඔයාලා බලන්න. හරි? ඊට පස්සේ සම්භාවිතාව ගත්තාම ළමයි ඔයාලට තියෙන ආකාර දෙකයි කොටු දෙලයි රුක් සටහනයි. කොටු දෙලේ ඔයාලට එකක් තමයි මෙන්න මේ කතිරේ එනවා ඊට පස්සේ මේ කතිරේ එන්නේ නැහැ. හරි? මේ ලයින් එකට කතිරේ එන එකක් තියෙන්නේ නැති එකක් තියෙනවා. ඒක බලපාන්නේ පළවෙනි සිද්ධිය දෙවෙනි සිද්ධියට බලපානවද නැද්ද කියන කරුණ මත තමයි ඒක එන්නේ. හරි? රුක් සටහනත් එහෙමයි. මේ රුක් සටහනේ ඔයාලට සම්භාවිතාවන් දාන එක පළවෙනි සිද්ධියේ දෙවෙනි සිද්ධියට බලපානවද නැද්ද කියන එක මත තමයි ඒ අදාළ සම්භාවිතාවන් දාන්නේ. ඒක හොඳට බලා ගන්න. ඔයා හරියට ඒක අල්ලගත්තාම ලකුණු 10ක් ගන්න පුළුවන් අනිවාර්යෙන් ෂුවර්. හරි හරිම ලේසි. ඊගාවට ඔයා බලා ගන්න ඕනේ මේ සංඛ්‍යානේ. සංඛ්‍යානේ තියෙනවා ළමයි මේ මධ්‍යන්නේ කියලා හොයන එකක්. ඔයාලා දන්නවා සිග්මා fx බෙදීම සිග්මා f කියන එකයි ඊට අමතරව සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ දන සිග්මා fd බෙදීම සිග්මා f කියන එකයි. හරි? ඒ දෙක හරියට බලා ගන්න මේ දෙකෙන් අනිවාර්යෙන් ගණක් එනවාමයි. ඊට පස්සේ සංඛ්‍යානේ ජාල රේඛා බහුවශ්‍ර ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍ර. ඒ දෙක බලා ගන්න ඒ දෙකිනුත් අනිවාර්යෙන් ගාණක් එනවා පළවෙනි පත්‍රයට. හරි? මෙතෙක් ඇවිල්ලා තියෙනවා අනිවාර්යෙන් එනවා. ප්‍රස්ථාර මම දන්නවා ඕන කෙනෙක්ට ප්‍රස්ථාරයක් අඳින එක නම් පුළුවන්. ඔයාලට ප්‍රශ්න ලියන එක තමයි අවුල් තියෙන්නේ. ප්‍රශ්න ලියන එකේ ඔයාලා අනිවාර්යෙන් බලාගෙන යන්න. අපිට තියෙනවා ධනව අඩුවන ධනව වැඩිවන ඍණව අඩුවන ඍණව වැඩිවන කියන ටික බලා ගන්න. ඒක කොහොමද පරාසය දාන්නේ කියලා. සාමාන්‍යයෙන් මම කියන්නම් ප්‍රස්ථාරයක් මෙහෙම ඇඳහම මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳහම ප්‍රස්ථාරයේ x අක්ෂය තියෙනවා y අක්ෂය තියෙනවා x අක්ෂයට උඩ ඔක්කොම ඒවා ධන. හරි? x අක්ෂයට පල්ලෙහාව ඔක්කොම ඒවා ඍණ. එතකොට ප්‍රස්ථාරයක් අඳිනවා නම් ප්‍රස්ථාරේ ගමන් කරන්නේ මෙන්න මෙහෙම වම් පැත්තේ සිට දකුණු පැත්තට. හරි? මේක මේ පැත්තට ආවත් වම් පැත්තේ සිට දකුණු පැත්තට ගමන් කරන විදිහට තමයි එන්නේ. හරි? මම උදාහරණයකට මේක දෙනවා. මේකේ දැන් මං කිව්වා x අක්ෂයට උඩ ඔක්කොම ධන කියලා. එතකොට වම් පැත්තේ ඉඳන් මේ පැත්තට යනවා නම් මේක දැන් මෙහෙම අඩු වෙලානේ තියෙන්නේ. එතකොට x අක්ෂයට උඩ ඔක්කොම ධන නම් මේක ධනව අඩුවන. හරි? AB කියලා දැම්මොත් AB සමානයි ධනව අඩුවන. හරි? ඊට පස්සේ මේ කෑල්ල ඒකත් තාම අඩු වෙගෙන යන්නේ. ඒක අඩු වෙන්නේ ඍණව අඩුවන. හරි? මම මෙතනින් දාන්නම් BC සමානයි ඍණව අඩුවන. ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම එතන D දාන්න CD එන්නේ ඍණව වැඩි වන DE එන්නේ ධනව වැඩි වෙන. හරි? ඒ ටික හරියට බලා ගන්න. ඊට පස්සේ ඒක ඔයාලා පරාසය දාන්නේ මෙන්න මෙහෙම ඔයාලගේ ඇවිල්ලා තියෙන පරාසය මෙන්න මෙතනින් කඩේරක් ගහපුවම මෙතන x අක්ෂය කැපෙන තැනක් තියෙනවා. එතනයි මේ කැපෙන තැනයි බලන්න. ඒ අතරතුර තමයි මේ පරාසය තියෙන්නේ. එතකොට පරාසය දාන්න ඕනේ මෙන්න මෙහෙම. දෙපැත්තට දාන්න මේ පැත්තේ අයින මේක මෙතනින් දාන්න. දකුණු පැත්ත එක මෙතනින් දාන්න. හරි? එතකොට මේකෙත් ඒ වගේ. මෙතනින් පටන් අරගෙන ඉවර වෙන මෙතනින් ඉන්නම් මේ කැපෙන තැනයි මේ කඩේරක් ගහලා උඩට ගත්තාම මේ කැපෙන තැනයි බලන්න. ඒ දෙක අතරතුර තමයි පරාසය තියෙන්නේ. එතකොට x මැදට දාලා මේ පැත්තේ අයින එක මෙතනින් දාන්න. මේ පැත්තේ කැපෙන තැන මෙතනින් දාන්න. ඊට පස්සේ මෙතනින් ගත්තාම මේ කැලලට ඍණව වැඩි වෙන කැලලට ගත්තොත් එහෙනම් මේක දාන්න වම් පැත්තට මෙතන කැපෙන තැන දාන්න දකුණු පැත්තට. හරි. එහෙම තමයි ඔයාලා පරාසය ලියද්දි ධනව අඩු වෙන ඍණව වැඩි වෙන කැලල ලියන්නේ. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ මූල. හරි? මූල කියන්නේ ප්‍රස්ථාරය වා මෙහෙම ඇඳහම මේ කැපෙන තැන් දෙකට. හරි? ඒක දාන්න x සමානයි මෙතන හා x සමානයි මෙතන කියලා. හරි? මේ කැපෙන තැන් දෙක තමයි දාන්න ඕනේ. ඒක තමයි මූල කියන්නේ. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ ඔයාලට සූත්‍ර දෙකක් තියෙනවා මෙන්න මෙහෙම. y සමානයි x ධන a වර්ග ධන c. මේ ඉංග්‍රීසි අක්ෂර වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. y සමානයි x ධන a x ධන b. හරි. මේම
සූත්‍ර දෙකක් තියෙනවා ඒ දෙකට දාන්නවා දැනගෙන ඉන්න ඕනේ. මේකට දාන්නේ ප්‍රස්ථාරයේ සම්මිතිකක්ෂයේ සමීකරණේ ලකුණු මාරු කරලා මෙතනට දාන්න ඕනේ. මෙතනට දාන්න ඕනේ උපරිම අගය හෝ අවම අගය. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් එනවනම් මෙතන උඩ මේක තමයි උපරිම අගය. මෙහෙම ප්‍රස්ථාරයක් එනවනම් මේ යට මේක තමයි අවම අගය. හරි? එතකොට සම්මිතිකක්ෂයේ සමීකරණය කියන්නේ ප්‍රස්ථාරයේ උපරිම අගය හෝ අවම අගය අපි හිතමුකෝ මෙන්න මෙතන කියලා. ඒකට කෙලින්ම තියෙන මේ x අක්ෂය කණ්ඩාංකයක් මෙතන කණ්ඩාංකය ගත්තොත් එතන x අක්ෂය y අක්ෂය තියෙනවානේ. මේ x අක්ෂයේ එක තමයි සම්මිතිකක්ෂයේ සමීකරණය කියන්නේ. එතකොට මෙතනට දාන්න ඕනේ සම්මිතිකක්ෂයේ සමීකරණයේ ලකුණු මාරු කරලා. මේ දෙකට දාන්න ඕනේ මූලවල ලකුණු මාරු කරලා. මූල කියන්නේ කැපෙන තැන් දෙක. ඒ දෙකේ ලකුණු මාරු කරලා මේකට දාන්න ඕනේ. එතකොට ඒ ටික බලා ගන්න ඉස්සරහට දන් ඍණේ නේව කොහොමද උඩට එද්දි ඒ කියන්නේ අවමයක් නම් උපරිමයක් නම් එන්නේ කොහොමද කියන එක හොඳට බලා ගන්න අනිවාර්යෙන් මේකෙන් එනවම තමයි. ඊට පස්සේ ඊළඟට යන්න ඕනේ නිර්මාණ ගානට. නිර්මාණ ගාන මම දන්න ඕන කෙනෙක්ට ත්‍රිකෝණ නම් ඇඳ ගන්න පුළුවන්. හරි? ත්‍රිකෝණ ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න ඕනේ සමාන්තර රේඛාවක් ගහන්නේ කොහොමද කියලා. හරි? සමාන්තර රේඛාවක් ගහන ආකාර තියෙනවා ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක් වගේ එහෙම ගහන එකක් තියෙනවා. ඒ ටික බලා ගන්න. හරි? සමාන්තර ආශ්‍රය සමාන්තර රේඛාවක් ගහන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බලා ගන්න ඕනේ ලම්බ සමච්ඡේදයක් නිර්මාණය කරන්නේ කොහොමද? ලම්බ සමච්ඡේදයක් ලක්ෂ දෙකක් ගත්තහම මෙතනින් තියෙනවා මෙහෙම තියෙනවා ලම්බ සමච්ඡේදයක්. ලම්බ සමච්ඡේදයක් කියන්නේ මේක ලම්බත් වෙනවා හරියට සමාන කොටස් දෙකකට බෙදෙනවා සමච්ඡේදකයි. ඊට පස්සේ දැනගන්න ඕනේ රේඛාවක ලක්ෂයක තිබ්බහම ඒ ලක්ෂයෙන් ලම්බයක් නිර්මාණය කරන්න කොහොමද කියලා. රේඛාවක පිහිටි ලක්ෂයක් ඔස්සේ ලම්බයක් නිර්මාණය කිරීම. මෙන්න දෙපැත්ත කපලා ඒ දෙපැත්තේ තියලා උඩයි පල්ලෙහායි කපලා මෙහෙම ඉර ගන්න. පල්ලෙහාක ඕනෙත් නැහැ උඩ එක තිබ්බත් ඇති. මෙතන ලක්ෂය අපි දන්න නිසා මෙහෙම කපුවාම මෙතනින් හරියට ලම්බ වෙනවා. ඊට පස්සේ දැනගන්න ඕනේ සරල රේඛාවට පිටත පිහිටි ලක්ෂයක් ඔස්සේ ලම්බයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. එතකොට මෙතන තියලා මේ දෙපැත්ත කැපුවා. මෙතන තියලා ආයෙ පල්ලෙහා ගහගත්තා. මෙහෙම කෙලින් කැපුවා මෙතන ලම්බයි. එතකොට ඒ ටික තමයි ඔයාලා ලම්බයක් නිර්මාණය කිරීම සහ ලම්බ සමච්ඡේදයක් නිර්මාණය කිරීමේ දැනගන්න ඕනේ. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ ත්‍රිකෝණයක එන වෘත්ත අන්තර් වෘත්තය අඳින්නේ කොහොමද? බාහිර වෘත්තය අඳින්නේ කොහොමද? ඊට පස්සේ මේක පරිවෘත්තය. බාහිර වෘත්තය අඳින්නේ කොහොමද? ඒක ඔයා දැනගන්න ඕනේ. ඒක අඳින විදිහ හොඳට බලාගෙන යන්න. මේ ආකාර තුනෙන් ඔයාට එහා එකක් එන්නේ නැහැ. හරි? අන්තර් වෘත්ත, පරිවෘත්ත, බාහිර වෘත්ත. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට වෘත්තයක් අඳින්න තමයි එන්නේ. මේ ටික දැනගන්න. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ ස්පර්ශකයක් ගහන්නේ කොහොමද කියලා. ස්පර්ශයක් ගහන්න ආකාර දෙකයි තියෙන්නේ. එකක් තමයි වෘත්තයක් මත පිහිටි ලක්ෂයක් ඔස්සේ ස්පර්ශය. දැන් අපි හිතමුකෝ මෙතන ගමු කියලා. එතකොට එතන ඉඳලා අරයට කෙලින් ඉරක් ගහලා එක්ක ඒ ඉර ඇඳිලම තියෙනවා. හරි? නැත්නම් ඉරක් ගහ ගන්න. මෙතන තියලා රේඛාවක් මත පිහිටි ලක්ෂයක් ඔස්සේ ලම්බයක් නිර්මාණය කරන විදිහට අංශක 90ක් මෙතනින් ගහ ගන්න. අන්න ඔයාට ස්පර්ශකයක් නිර්මාණය වෙනවා වෘත්තය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ. එහෙම නැත්නම් ඔයාට එනවා වෘත්තයක පිටතින් පිහිටි ලක්ෂයක් ඔස්සේ ස්පර්ශකයක් නිර්මාණය කරන්න. එතකොට ඔයා කරන්න ඕනේ මේ පිටත පිහිටි ලක්ෂය ඔස්සේ ගහන්න රේඛාවක් මැද කේන්ද්‍රයට. ඊට පස්සේ මේකෙන් ලම්බ සමච්ඡේදයක් නිර්මාණය කරගන්න. ලම්බ සමච්ඡේදයක්. ඊට පස්සේ මේ කැපෙන තැන තියලා මෙන්න මේකට දුර මැනගෙන එහෙම මුඩට කපන්න මෙතනින්. එහෙම පල්ලෙහාට කපන්න මෙතනින්. මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ මුල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ කැපෙන තැනට කෙලින්ම රේඛාව ගහන්න. වාට එනවා පිටත පිහිටි ලක්ෂයක් ඔස්සේ ස්පර්ශකයක් නිර්මාණය කරන විදිහට. හරි. ඒ ටික ඔයා බලා ගන්න නිර්මාණාශ්‍රිතව. ඊට පස්සේ ඔයාලට තියෙනවා ප්‍රතිශත යටතේ ගත්තාම ඔයා බලාගෙන යන්න අනිවාර්යෙන් බදු හීනවන ශේෂ ක්‍රමය සුළු පොලිය වැල් පොලිය. අපි දන්නවා බදු කියන එකේ එනවා ඍජු බදු වක්‍ර බදු. ඍජු බදු යටතේ ඔයාලට එනවා වරිපනම් බදු තීරු බදු ආදායම් බදු. වක්‍ර බදු යටතේ වැට් එක එනවා. ඒ ටික බලා ගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම වීඩියෝ එකක් දාලා ඇති. ඒකත් බලන්න. හරි? ඔයාලට පුළුවන් නම් ඔයා ඒ ආශ්‍රිතව ගණන් හදලා යන්න. හරි? ඊට පස්සේ හීනවන ශේෂ ක්‍රමය හීනවන ශේෂ ක්‍රමේ මාස ඒකක් ගන්න තමයි පොලිය හදන්නේ. ඒක බලාගෙන යන්න. ඊට පස්සේ පුළුවන් නම් කොටස් වෙනදපළත් චුට්ටක් බලාගෙන යන්න. හරි? කොටස් වෙනදපළ බලාගෙන සුළු පොලිය ගත්තාම සුළු පොලියේ මුලින් යෙදූ මුදලට තමයි පොලිය හදන්නේ. ඒ කියන්නේ 10000ක් දැම්මා නම් ඒකට 100%යි නම් පොලිය 100%ක් බලය වෙලා මෙතනින් එනවා රුපියල් 500ක්. අවුරුදු 5ක් 6ක් හෝ වේවා මේ 500 වැඩි කිරීම අවුරුදු ගානෙන් තමයි වාට එන්නේ. අවුරුදු 6ක් නම් 500 වැඩි කිරීම 6. රුපියල් 3000යි. ඊට පස්සේ අපි ගත්තොත් වැල් පොලිය එහෙම නෙමෙයි. ඔයා පොලිය බලනවා. අපි හිතමු 100ට
10ක් කියලා 10ක්. පොලිය බලනවා මෙතනින් එනවා රුපියල් 1000ක් කියලා රුපියල් 1000ක්. ඊට පස්සේ මේ 1000යි මේ 10000 එකතු කරලා රුපියල් 11000ට තමයි ඊළඟ අවුරුද්දේ පොලිය හැදෙන්නේ. මේකට පොලිය දෙන රුපියල් 1100. ඊට පස්සේ ඒ අවුරුද්දේ අන්තිමේ යාගේ තියෙන මුළු දෙවෙනි අවුරුද්ද අවසානයේ තියෙන යාගේ මුළු මුදල වෙන්නේ මේ 11000යි මේ 1100 එකතු කරලා එන ගාන. හරි පොලියටත් පොලිය හදනවා. ඒක තමයි වැල් පොලිය කියන්නේ. ඒ ටික ඔයා බලාගෙන යන්න ඔයාට අනිවාර්යෙන් ඔයා ගණන් අතෑරලා නම් ඉන්නේ අතරින්න එපා. හරි මේ ටිකේ ඔයා කරගන්න ටික තමයි ඔයාගේ පේපරේට වැදගත්ම ටික වෙන්නේ. සහ ආයේ විභාගයෙන් පස්සේ කරන්න බැරි නිසා හරි තව දවස් 7ක් වගේ තියෙන්නේ. අනිවාර්යෙන් මේ ටික බලාගෙන යන්න. ඔයාට ලකුණු 40ක් හෝ 50ක් හෝ ඊට වැඩිපුර වගේ තියෙනවා නම් මේ ටිකට අමතරව ඔයාට බලාගෙන මම ටිකක් කියන්න. ඔයා බලාගන්න 40ක් වගේ තියෙනවා නම් තව ටිකක් ඔයාට ගත්ත හැකි සමගාමී සමීකරණයක් විසඳන හැටි. ඊට පස්සේ මොනවාද අපේ ශ්‍රේණිවල සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ඒක බලා ගන්න සූත්‍ර ටික. හරි මුලින්ම කොහොමත් ඔයගෙන් සූත්‍ර දෙක ඔක්කොම සූත්‍ර දාලා තමයි හදන්න තියෙන්නේ. ඒතර මුලින්ම tn සමානයි. සමාන්තර ශ්‍රේණි වල සූත්‍ර 3යි ගුණෝත්තර ශ්‍රේණි වල මේ සූත්‍ර 3යි. හරි සමාන්තර ශ්‍රේණි වල tn සමානයි ඒ දන එන්ඩෙනික් කාර්යයක් d. ඊට පස්සේ සමාන්තර ශ්‍රේණි වල ඓක්‍ය වෙන සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි එක හොයන්නේ පද ගණන හොයන්න හෝ යම්කිසි පදයක අගය දන්නවනම් ඒ පදේ කීවෙනි පදයේද වගේ බලා ගන්න ඒක යොදන්න පුළුවන්. ඊට පස්සේ ඓක්‍ය හොයන්න දාන්න sn. sn සමානයි n බෙදීම 2යි 2යි ඒ දන එන්ඩෙනික් කාර්යයක් d කියන එක එකක් තියෙනවා. i තියෙනවා sn සමානයි n බෙදීම 2යි ඒ දන l කියලා. ඒ දන l එක දාන්නේ අපි අවසාන පදයේ දන්නවනම් l කියන්නේ අවසාන පදය. හරි මම මේ ඉක්මනට කියාගෙන යන්නේ. ඒක දානවා. ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණි වල සූත්‍ර තුනක් තියෙනවා. පළවෙනි සූත්‍රයේ අර වගේමයි පද ගාන හොයන්න ඒවට යොදා ගන්න එක. ඊට පස්සේ ඓක්‍ය හොයන්න sn දාලා ගන්න තියෙන්නේ. ඒ සූත්‍ර ටික බලා ගන්න. ඊට පස්සේ ඔයා බලා ගන්න මෙන්න මේක. ax වර්ග ධන ab ධන c සමාන බිඳුව. ඒ කියන්නේ වර්ග සමීකරණ. වර්ග සමීකරණය කොහොමද සුළු කරන්නේ? ඔයාලට සුළු කරන ආකාර තුනක් තියෙනවා. සාධක වලින් සමීකරණයෙන් සහ ඒ කියන්නේ සූත්‍රයෙන් සහ මේ වර්ග පූර්ණේ. එතකොට සාධක වලින් නම් සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නවා සූත්‍රයේ ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4 ac බෙදීම 2යි. හරි ඒක දාන්න. ඒක දාලා හොයන්න. මෙතනට a වලට මේක දාන්නේ b වලට මෙතන දාන්නේ c වලට මේක දාන්නේ. හරි ඒක ආදේශ කළා ගත්තාම හරියට එනවා. ධන ඍණ එහෙම හරියට බලලා දාන්න ඕනේ මේ දීලා තියෙන ගණුව. ඊට පස්සේ ඔයාට වර්ග පූර්ණ එනවා. වර්ග පූර්ණය කියන්නේ මැද පදයේ සංගුණකයේ භාගයේ වර්ගය දෙපැත්තට එකතු කරන්න ඕනේ. මැද පදයේ සංගුණකය කියන්නේ එතන තියෙන ඉලක්කම ඒකේ භාගයේ වර්ගය දෙපැත්තට එකතු කරලා ගන්න ඕනේ. ඒ ටික බලා ගන්න. ඊට පස්සේ මං කිව්වා නේද මොනවද මේ සමගාමී සමීකරණ. ඊට පස්සේ කුලක බලා ගන්න. හොඳට බලාගෙන යන්න. කුලක පාස් පේපර්ස් හදලා යන්න. ඊට පස්සේ ඔයාලට භාග අනිවාර්යෙන් හරි භාග බලාගෙන යන්න. තව ඔයාලට තව ගත්තොත් එහෙනම් අපිට තියෙනවා මොනවද තව තියෙන්නේ සමගාමී සමීකරණ ඒ ටික තියෙනවනේ. හරි හරි ওই ටික තමයි තියෙන්නේ. ඔයාලට ලකුණු 30ක් 40ක් 50ක් වගේ තියෙනවා නම් මේ ටික බලාගෙන යන්න. ඊට වැඩිය තියෙනවා නම් ඉතින් මේ ඔයා දන්නවා වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. හරි ඒ ටික අල්ල ගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඕන නම්බර් එකකුත් දෙන්නම්. ඔයා ඒකට මැසේජ් එකක් දාලා ඕන එකක් අහන්න. මම ඕන ගානකට ඔයාට තියෙන ගැටලුවකට විසඳුම් දෙනවා මේ දවස් ටික ඇතුළත. හරි ළමයින්ට අපි දෙනවා. හේතුව තමයි ඔයාලා මේ විභාගේ අමාරුයිද අරවද මේවා ඒව හිතන්න එපා. හරි විභාගේ කොච්චර අමාරු වුණත් ඔයාගේ සිලබස් එකෙන් පිට එන්නෙම නැති තරම්. හරි සිලබස් එකෙන් පිට ආවොත් එහෙම ඒකට ඔයාලට සාධාරණයක් කරනවා. එහෙම සිලබස් එකෙන් පිට එන්නේ නැහැ. එතකොට මේ දෙන ගාන ඔයාලට දෙන්නේ කොහොමද ඔයා හදන්න පුළුවන් වෙන්න තියරිය හරියට දැනගෙන ඒක හරියට ගාන හදන විදිහ ඔයා දැනගෙන හිටියාම හොඳටම ඇති ගාන හදන්න පුළුවන් ඕන ගානක් දුන්නොත්. හරි ඒ නිසා පේපරේ අමාරු වේද නැද්ද ඒව බලන්න එපා ගණිතේ. හරි ගණිතේ ඔයා හදන මේ ගැටලුව විසඳන ආකාරය දන්නම් ඔයාට ඕන ගැටලුවක් දුන්නාම විසඳන්න පුළුවන්. හරි පාඩම් කරනවා වගේ නෙමෙයි. ඒ නිසා ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. දැන් කොහොමද මේකෙන් S එකක් C එකක් එන්නේ කියලා. හරි වර්ග බලයට ළමයි ඔයාලට පළවෙනි පත්‍රයේ B කොටසට ලකුණු 10ක් එනවා. හරි වර්ග බලයට ලකුණු 10ක් එනවා. සම්භාවිතාවට ලකුණු 10ක් තියෙනවා. සංඛ්‍යානේ මේ මධ්‍යයන් ආශ්‍රිත වාට දෙවෙනි පත්‍රයට එනවා ලකුණු 10ක්. ඒ වගේම මේ ජාල රේඛා බහුවර්ෂ සමුච්චිත සංඛ්‍යාත ආශ්‍රයෙන් පළවෙනි පත්‍රයේ B කොටසට ලකුණු 10ක් එනවා. සම්පූර්ණ ගණන්. හරි ඊට පස්සේ පස්තාර ගානට ලකුණු 10ක් එනවා. පස්තාර ගානට නිර්මාණ ගානට ලකුණු 10ක් තියෙනවා දෙවෙනි පත්‍රේ. මේකත් දෙවෙනි පත්‍රේ. ප්‍රතිශත ගාන පළවෙනි පත්‍රයෙන් එන්නත් පුළුවන් දෙවෙනි පත්‍රයෙන් එන්නත් පුළුවන්. ඒ ආවත් අඩුම ලකුණු 10ක් එකකින් දෙනවා.
එතකොට මෙතන තියෙනවා ළමයි 10 20 30 40 50 60 70. ඊට අමතරව මේ හැම ගානකින්ම ඔයාට එනවා කෙටි ප්‍රශ්න 25ට අදාළව ගණන් ගැටලු. හරි? කෙටි ප්‍රශ්න 25ට මේ හැම එකකින්ම එක ගානේ හෝ දෙක ගානේ හෝ එකකින් එක ගානේ එහෙම දෙක ගානේ එහෙම එන්න පුළුවන්. හරි? මේ වර්ගඵලෙන් දෙකක් එන්න පුළුවන්. සම්භාවිතාවෙන් එකක් එනවා. සංඛ්‍යානෙනුත් එහෙමයි. මේ හැම එකෙම එනවා. පස්තාර ඔයා බලා ගන්න මෙන්න මේක. පස්තාරවල සරල රේඛාවක්. ඒ කියන්නේ y සමානයි mx ධන c. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් දුන්නහම ඒකේ කොහොමද මෙන්න මෙහෙම කණ්ඩාංක දෙකක් දුන්නොත් එහෙම ඒ කණ්ඩාංක දෙකට අදාළව අනුක්‍රම නිසා අන්තක්කඩ්‍ය හොයාගෙන මේ සමීකරණය ගොඩනගා ගන්න කියලා. m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. හරි? x2 මේ අනුක්‍රමණය හොයන්න අන්තක්කඩ්‍ය කියන්නේ y අක්ෂයේ කැපෙන රේඛාව. මෙතන මේක නම් මේකට අනුව මේ කැපෙන තැන තමයි c වලට එන්නේ. හරි? ඒක බලා ගන්න. මේ ආශ්‍රිත ගැටලු වෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් නම් ඔයා ලඝුත් චුට්ටක් බලා ගන්න. ලඝු වල දෙවෙනි පත්‍රයට එනවා ඔයාලට පරිමාවට පස්සේ ලකුණු පහක් එහෙම් පිටින්ම ලකුණු පහක් එනවා. ඊට අමතරව මේ කෙටි ප්‍රශ්න වල එනවා මෙන්න මෙහෙම. ලඝු මෙන්න මෙහෙම අහලා මෙන්න මේකට උත්තරේ මොකක්ද කියලා අහනවා. දැන් ඔය මේකෙන් අහන්නේ 8 කියන්නේ දෙකේ කීවෙනි බලයේද කියලා. හරි? මේ ලඝු වලදී වාගේ දර්ශකය තමයි සමාන ලකුණේ මේ ඉන්නේ. මෙතන 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය. හරි? ඔහොම එනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් ලඝු ගණක ආකාරයේ තියෙන එකක් ඔයාලට දර්ශක ආකාරයෙන් හරවන්න. එහෙම හරවනවා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේක පාදය. මේක දර්ශකයනේ. දර්ශකයේ උඩින් දැම්මා. ඒක සමාන යට. මෙන්න ඔයා දර්ශක ආකාරයෙන් ලඝු ගණක ආකාරයක හැරෙව්වා. අපි තව එකක් ඕනනම් බලමු. හරි. මෙහෙම තිබුණොත් එහෙම. ඔයාලට පුළුවන් මේක ලඝු ගණක ආකාරයට දාන්න. LOG පාදයට 3 මේක 27 මෙතනට සමානයි 3. හරි? මෙහෙම දාන්න පුළුවන්. ඒක බලාගෙන යන්න. හරි? මේ චූටි ගණන් හරි? ඔයාලට ලකුණු ගන්න පුළුවන් ලේසි තැන්. ඒව බලාගෙන යන්න. එතකොට මෙතනින් 10 20 30 40 50 60 70යි. ඊට අමතරව මේකකින් කෙටි ප්‍රශ්න වලත් ඔක්කොම ගත්තාම ලකුණු 10ක් විතර එන්න පුළුවන්. ඒතකොට ලකුණු ඔක්කොම 80යි. 80 දෙකට බෙදුවොත් හරි 80 දෙකට බෙදුවොත් 40ක් වෙනවා. එහෙම ඕනේ නැහැ. අපි හිතමුකෝ 80ම වාට ගන්න බෑ කියලා. 80ම නැතුව 60ක් 20ක් එහෙම් පිටින්ම අතරලා ඔයා 60ක් ගත්තොත් එහෙම 60 දෙකට බෙදුවාම 30යි. හරිද? ඔයාගේ ලකුණු 10යි නම් තිබ්බේ මේ වෙනකන්. ඔයාට ඒ 30යි 10යි ලකුණු 40යි. සම්පූර්ණ පේපරේ ලකුණු 40ක්. හරි? ඔයාට 10යි නම් තිබ්බේ. ඔයා මේ ටික විතර නෙමෙයි ඔයා අවුරුදු දෙකක් ඉස්කෝලේ ගිහිල්ලා අනිත් ඒවා ටික ටික හරි දන්නවා. දන්න ටික හරි දාන්නවා. සූත්‍ර විතරයි නම් දන්නේ ඒකත් දාන්න. හරි? ඒක දාන්න ඒකටත් ලකුණක් හම්බ වෙනවා. ඔයා දන්න එක දාන්න. දන්නේ නැතිව තියන්න දන්න එක හරි ඔයා ලකුණු දාන්න ප්‍රශ්න අංකය දාලා ඒක අදාළ කරන්න. එතකොට මෙතනින් ඔයා 30ක් එනවා. අතනින් ඔයා 10 නම් තිබ්බේ ලකුණු 20 ලකුණු 40ක් එනවා. හරි? එතකොට ඒ කෙලින් මෙස් එකක්. ඔයාගේ ලකුණු 20 25 30ක් වගේ නම් තිබුණේ මේකත් එකතු වුණාම ඔයාට 50 55 පයින්නවා. හරි? ඒ බලා ගන්න ඒ ටික. ඒ ටික බලාගෙන යන්න අතාරින්න එපා ගේම. හරි? විභාගයට තව ටික දවස් ඒක එනකන් අතාරින්න එපා. කොහොම හරි අල්ලගෙන ගිහිල්ලා දාන්න. ගණිතය ඔයාට අත්‍යවශ්‍යයිනේ. හරි? ඕලෙවල් පාස් කියන එක ගන්න නෑ මේ ගණන් ෆේල් නම්. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට මේක වැදගත්. ඔයා සමහර අය මම දන්නවා අහනවා මේ ලඝු මොකටද? හරි? මේ මොකද ප්‍රස්තාර ජීවිතේට හම්බුන්නේ. එහෙම ඔයාට මෙහෙමයි. මේක බේසික් නේ, ඔඩිනරි ලෙවල් නේ. ඒතකොට සාමාන්‍ය පෙළ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට ඇවරේජ් හැම එකක්ම කවර් කරනවා. හරි? ඒ නිසා මේවා ජීවිතේටත් වැදගත්. ඔයාගේ පේපර් එකටත් අත්‍යවශ්‍යම වැදගත්. මුලින්ම දැන් පේපර් එක කරගෙන ඉමු. අනිවාර්යෙන් මේ ටික ඔයා බලාගෙන යන්න. ඔයාට අනිවාර්යෙන් රිසල්ට් එකක් දාන්න පුළුවන්මයි. මේ පාඩම් ටික බලාගෙන යන්න. මේ පාඩම් ටික මම කිව්වේ ඔයා වෙන වැඩක්වත් කරන්න නැතුව ඔහේ ඉන්නවා නම් හරි. දැන් ඔය ෆෝන් එක පැත්තකින් තියලා වැඩ කරන්න ගන්න. මේ ටික බලා ගන්න. ඔයාට පැය දෙකක් දවසට දැම්මත් මේක දවස් 6න් ඉවරයිනේ. පැය දෙක ගන්න දැම්මත් දවස් 6න් මේක ඉවරයි. තව සතියක් තියෙනවා 14. ගණිතයේ මේ දවස් තියෙන ඊටත් පස්සේ. හරි? ඒ නිසා හොඳට මේ ටික බලාගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන් බලාගෙන යන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න. හරි? ඒ ටික තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලට හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන්න. හරි? දැන් ඔය ෆෝන් එක පැත්තකින් තියලා වැඩ කරන්න. මේ ටිකේ ෆෝන් පාවිච්චි කරන්න එපා. කරන්න ඕන වැඩ ටික බලාගෙන ඊට අදාළව කරන්න. බොරුවට මේ බය වෙන්නත් එපා. හරි? රිලැක්ස් එකේ කරගෙන යන්න. එහෙම ලොකු අමාරුවක් නෑ ඔය කියන තරම්. ඔයා හරියට වැඩේ අල්ලගෙන තියෙනවා නම් ඒක නෝමල් අරන් යන්න. බොරුවට අමාරු කියලා බය වෙන්න එපා. හරි. එහෙනම් හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ඉවරයි.